ගන්නවා කික්යාඩ් අපේ අලුත්ම YouTube නාලිකාවට. ඉතින් මේ YouTube නාලිකාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යතුරු පැදි වලට ආදරය කරන අයට සමරන්න පුළුවන් ස්මාරක බයිසිකල්, එහෙම නැත්නම් යතුරු පැදි වලට ආදරය කරන අය වෙනුවෙන් එක එක විදිහ යතුරු පැදි වල තියෙන දේවල් ටිකක් පෙන්වන්න. මේ ඒ වගේම මේ අලුත් වැඩියා කරනකොට මොනවද වෙන්නේ, ඒ වගේ දේවල් ටිකක් පෙන්වන්න. ඉතින් මේ මම අද ඉස්සෙල්ලාම ගෙනාවා ඔයගලන්ට වැඩිය මාකට් එකේ දකින්න නොලැබෙන අනගි භවනීය කොරියානු නිෂ්පාදනයක් වන ඩෙලිම් VS125 කියන බයිසිකල් මාදිරිය. මේක පට්ටම බයික් එකක්, මේක සුපිරි බයික් එකක්. හැබැයි දැන් ලංකාවේ මාකට් එකෙන් වද වීගෙන යන බයිසිකලයක්. මේ බයිසිකලේ මට හදන්න ගෙනාවේ පූගොඩ ප්‍රදේශයේ ඉඳන්. දැන් මම මේක හදන් යනවා. මේ බඩු හරි අඩුයි, පංචිකාවත් ගිහිල්ලා හොයන්න ඕනේ. මේ වගේ බඩු තියෙන ඉතාලම කලාතුරකින් තැන්වල. ඉතින් හරි අමාරුයි. වගේම ටිකක් මිලාදික වෙලා තියෙනවා. දැන් මේවා වඳ වීගෙන යන බයිසිකල් වෙච්ච නිසා ටිකක් මිලාදික වෙලා තියෙනවා. VS125 බලන්න, කොරියන් ඩෙලිම් කොරියන් නිෂ්පාදනය. සමහර අය මේ නම කිව්වට දන්නේ නැහැ. කොරියන් නිෂ්පාදනයක්. මේ කොරියාවේ දාපු හොඳ බයිසිකලයක්. ලංකාවේ මාකට් එකට බඩු වෙන්නේ නැති නිසා මේවා දැන් රිපෙයාර් කරන්නත් ගන්නෙ නැහැ ගොඩක් දුරට ගරාජ් වලින්. ඉතින් මම මේක කොහොම හරි ගොඩ දානවා. ගොඩ දාන්න තමයි try එක. ස්ටාර්ට් නොවිත් බයිසිකලයක් දැනට සෑහෙන දුරට හදන් යනවා. ඉතින් කොහොම හරි ගොඩ දානවා. අපි හම්බෙමු ආයෙ වීඩියෝ එකකින්.